Hi, Mama Sandhu. Welcome back to my YouTube channel. ලංකාව කියන්නේ හරිම සුන්දර රටක්. ඉතින් මේ චූටි රට ඇතුලේ තියෙන ලස්සනම ලස්සන දිව්‍ය ලෝකයක් වගේ තැනකට තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලව එක්කගෙන යන්නේ. ඉතින් මාත් එක්ක දිගටම ඉන්න. මෙන්න මේ විදියට අපි අපේ ගමන යන්න පිටත් වුණා. හැබැයි ඔයාලා බලන්නකෝ අපිට ඊළඟට හම්බ වෙන්නේ මොන වගේ දෙයක්ද කියලා. මෙන්න මේ විදියට මේ පුංචි රටේ මධ්‍යම කදුකරයට දිට්ටා සුලිකුණාටුව බලපෑවේ කොහොමද කියන දේ මෙතන විතරක් නෙමෙයි. දැන් කීපයකදීම අපි දැක්කා. හැබැයි දැන් මේ දේවල් ටික ටික අස් කරගෙන යන ගමන් තියෙන්නේ. හොටෙල් එක තියෙන්නේ කන්දක් උඩ. ඒකින්ද ටිකක් අර උඩට යන්න ඕන. ඔයාලට මේකෙත් පේනවා ඇති ටිකක් අපිත් යන ටිකක් පරිස්සමෙන් ඒ වගේම තව වාහන උඩ ඉඳන් මේ පල්ලම බැහැගෙන එනවා. ටිකක් පරිස්සමෙන් තමයි යන්න ඕන. ඒත් එක ප්‍රශ්නයක් නැහැ. මේකෙ මෙතන පාර පළල්. ඒකින්ද යන්න පුළුවන්. යන්න අමාරු නැහැ. මෙන්න මෙතනදී මට මේ දේත් කියන්න හිතුණා. ඇත්තටම මේ ඉදපු අංකල් අපිව හරි ලස්සනට hina වෙලා වෙල්කම් කරා. මොකද ඔයාලටත් එක්ස්පීරියන්ස් ඇති සමහර හොටෙල්ස් වල ඔය ඩියුටි එක කරන කට්ටියගේ මූණ hinaවක්වත් නැහැ. ඇත්තටම මේ දේත් අපි එක්ස්පීරියන්ස් කරා එතනදී. හරිම හොඳ දෙයක් ඒක. ඉතින් ඔන්න අපි ආව හොටෙල් එකට W15 නම්බුලාව. ඔන්න අපි බලමු දැන් අපේ රූම් එකේ මොනවද තිබුණේ කියලා. ඇත්තටම කිව්වොත් මේක බුටික් හොටෙල් එකක්. මේකේ රූම්ස් 8ක් වගේ තමයි තියෙන්නේ. ඒ වගේම අපි ගත්තේ ඩිලක්ස් රූම් එකක්. ඉතින් ඔයාලට පෙන්වන්න යන්නේ අපේ රූම් එකේ මොනවද තිබුණේ කියලා. ඇත්තටම මේකේ මෙයාලා යූස් කරලා තියෙන කලර්ස් වලට මම මාර මාසයි. ඔයාලත් බලන්න. මෙන්න මේ විදියට ඔයාලගේ ලගේජස් තියාගන්න පුළුවන්. ඒ වගේම දෙපැත්තෙම තියෙනවා ලැම්ප්ස් දෙකක්. ඒ වගේම බලන්න මේ රූම් එකේ තියෙන කලර්ස් එයාලා යූස් කරලා තියෙන හරිම කාම්, හරිම කොසි වයිබ් එකක් තියෙන්නේ. මාරම ලස්සනයි. මෙතන චූටි ස්ටඩි ඒරියා එකක් තිබුණා. ඒ කියන්නේ ටේබල් එකක් වගේ. අපි නැතන බෑග් එක තිබ්බේ. ඔයාලට මොන හරි වැඩ කරගන්න තියෙනවා නම් එතන යූස් කරන්න පුළුවන්. ඒ වගේම අපි බලමු හැංගර්ස් තිබුණා මෙතන. ඒ වගේම laundry bags ඒ වගේම තිබුණා සේෆ් එකක් තිබුණා, රෝබ්ස් තිබුණා, ඒ වගේම ස්ලිපර්ස්. මෙන්න මේ ටික සාමාන්‍යයෙන් අර හොටෙල්ස් වල තියෙන ටිකම මෙතනත් තිබුණා. ඊළඟට අපි යමු මෙයාලගේ වොෂ්රූම් එක කොහොමද කියලා බලන්න. මේ ඩිලක්ස් රූම් එකේ වොෂ්රූම් එක. මේ වගේ බේසින් එක තියෙනවා නෝමල් විදියටම. ඒ වගේම ඔයාලට ෆේස් ටවල් එහෙමත් ගන්න පුළුවන්. තිබ්බ ටවල්ස් 4ක් සාමාන්‍ය විදියටම. ඒ වගේම මේ වගේ ලස්සන ආර්ට් එකක් තිබුණා. ඒ වගේම මම මෙයාලගේ ආසම තව දෙයක් තමයි ඔයාලත් බලන්නකෝ. මෙන්න මෙතන මේ මොනවද ෂවර් කැප්ස් මම මතක නැහැ. ඔන්න වගේ කියන්නේ තියෙනවා. මොනවද කියලා හයිජීන් බෑග් ඒ වගේම ෂවර් කැප් අර ඔය ටිකම ඒ කියන්නේ යාලා යූස් කරලා තියෙන්නේ රෙදි. අර අපි කියන්නේ අමු රෙදි කියලා. අන්න ඒක තමයි යූස් කරලා තිබ්බේ. ඒක මම යාලගේ දැකපු ඇත්තටම ඒක ෂෝක් එක ලස්සනට යාලා මේ කරලා තියෙනවා. ඒ වගේම මෙයාලා යූස් කරලා තිබුණේ ඔක්කොම ඒ කියන්නේ ෂවර් ජෙල් ඔක්කොම ෆේස් වොෂ් ඔක්කොම යූස් කරලා තිබුණේ. ෆේස් වොෂ් නම් තිබුණ නැහැ. ෆේස් වොෂ් තිබුණ නැහැ. මිනිමම් ඔය වගේ කියන්නේ හෑන්ඩ් වොෂ් තිබුණා. ඊළඟට ෂවර් ජෙල්, ෂැම්පූ, කන්ඩිෂනර්, ෆේස් වොෂ් තිබුණේ නැහැ. ඒ වගේම මේවා තිබුණේ නැහැ. ටූත් බ්‍රෂ්, ටූත් පේස්ට් තිබුණ නැහැ. ඒවා අපිට ඕන නම් ඉල්ල ගන්න පුළුවන්.
ඊළඟට අපි බලමු මේ තියෙන්නේ ටී ඇන්ඩ් කොෆි කෝනර් එක. මෙතන මේ වගේ චිත්‍ර දෙකක් තිබුණා අම්බුලාව ටවර් එකේ. ඒ වගේම මෙයාලගේ දැකපු තව විශේෂ දෙයක් තමයි මෙයාලගේ ලොකු, ඒ කියන්නේ ලොකු නෙවෙයි සාමාන්‍යයෙන් ටී වෙරයිටි එකක් තිබුණා. බ්ලැක් ටී, ග්‍රීන් ටී, කැමොමයිල් ටී ඒ වගේ මට මතක නැහැ. ඔන්න මම ඔතන පෙන්නනවා. ඔන්න වගේ ටී වර්ග 4ක් තිබුණා. ඒ වගේම සාමාන්‍ය විදිහට අර සාමාන්‍ය හොටෙල්ස් වල තියෙනා වගේම water bottles, glasses, fresh milk, sugar ඒ හැමදේම තිබුණා. ෆ්ලාස්ක් එක ඒ ටිකම තිබුණා. ඊට අමතරව මම මෙතන දැකපු විශේෂම දේ තමයි මෙන්න මේක. ඒ විදිහට ඉතින් අපිට ඕන කොෆි එකක්, ටී එකක් බොන්න පුළුවන්. ඔන්න මේක තමයි මම ආසම් පාට් එක. බලන්නකො මොකද්ද මම පෙන්නන්න යන්නේ කියලා. ටට්ටටා. ඔයාලටත් හිතුණා නේද? මේ වගේ ලස්සන තැන් තව ගොඩාක් තියෙනවා මේ චූටි රට ඇතුලේ. හැබැයි මේ චූටි රට ඇතුලේ තියෙන තවත් ලස්සන දිව්‍ය ලෝකයක් වගේ තැනක් තමයි මේක. ඉතින් මාත් ගොඩක් ආසයි මෙතෙන්ට බලන්න කොච්චර ලස්සනද කියලා. ඇත්තටම මට නම් එළියට ගියාට පස්සේ වෙන කිසිම දෙයක් නෙවෙයි හිතුනේ. මේ චූටි රට ලංකාව කොච්චර ලස්සන සුන්දර රටක්ද කියලා. තමි බෝයි නම් ආපු ගමන් වැඩ පටන් ගන්නවා. ඉතින් ඔයාලට මේ වගේ හස්බන්ඩ්ලා හලෝ බ්‍රෝ මම වීඩියෝ කරනවා කියලා තේරුණාට පස්සේ පොඩ්ඩක් ලස්සනට නිදාගන්න කට්ටිය. මට නම් ඉන්නවා එහෙම කෙනෙක්. මේ ඉන්නේ ඉතින්. ඉතින් ඔයාලා දැක්ක නේද කොච්චර ලස්සනද කියලා සන්සෙට් එක. ඉතින් ඔයාලට බලන්න දීලා මං චුට්ටක් කට වහගෙන හිටියා. දැන් බලන්නකෝ මේක. ඉතින් මේ අපි යන්නේ මෙයාලගේ ඩයිනින් ඒරියා එකට. ඉතින් මෙතනින් එළියේ තව එයාලගේ අවුට්ඩෝර් ඒරියා එකක් තියෙනවා. එතනට අපි පොඩ්ඩක් ගියා. මේ තව ටිකක් හවස් වෙලා අපිට පොඩි බඩගින්නක් ඇවිල්ලා ස්නැක්ස් තියනවා නම් ගන්න කියලා තමයි අපි ආවේ. බලන්නකෝ ඔයාලත් මෙතන මාරම ලස්සනයි අහස පේන විදිය. ඉතින් අපි දෙන්න තව ටිකක් හවස් වෙනකන් හිටියා. අතරම ගියොත් ගොඩක් වෙලා බලාගෙන හිටියා මේ අහස වෙනස් වෙන දිහා. මාරම ලස්සනයි. ඊළඟ රැටට විතර අපි අපේ ඩිනර් එක ගත්තා. පීසා ඕඩර් කරා. ඒ වගේම ඩෙසර්ට් වලට ලාවා කේක් ඕඩර් කරා. මේ තියෙන්නේ අපි අපේ ඇනිවර්සරි එක සෙලිබ්‍රේට් කරපු විදිය.
ඊළඟට අපි දෙන්න රෑ වෙලා හොටෙල් එක වටේ පොඩ්ඩක් බලන්න කියලා ආවා. මෙන්න මේ විදිහට තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. හරිම ලස්සනයි. ඒ වගේම පොඩි දෙයක් කියන්න ඕන මේ හොටෙල් එක ගැන. මම කලින් කිව්වා වගේ මේක බුටික් හොටෙල් එකක්. ඉතින් මේකේ රූම්ස් 8ක් වගේ තමයි තියෙන්නේ. අතරම මෙයාලගේ දැකපු තවත් විශේෂ දෙයක් තමයි පූල් එකේ අපි ඇහුවා සාමාන්‍යයෙන් එයාලගේ ඕපන් තියෙන අවර්ස් කොහොමද කියලා. එයාලා කිව්වා එහෙම ඒ කියන්නේ ක්ලෝස් කරන ටයිම් එකක් නැහැ. කියපු විශේෂම දේ තමයි ඔයාලට මෙතන ඇත්තටම ඔයාලා ගෙදර වගේ ඉන්න පුළුවන් කියලා. ගෙදර වගේ ඉන්න පුළුවන් කියලා. ඇත්තටම මෙයාලා කිසිම විදියකින් අපිට ඩිස්ටර්බ් වුණේ නැහැ කිසිම දෙයකින්. හරිම කාම් වයිබ් එකක් තමයි තිබුණේ. මං කලින් කිව්වා වගේ මෙයාලගේ හොටෙල් එක ඇත්තටම ඇතුලේ හැමතැනම අර එයාලා යූස් කරලා තියෙන කලර් පැලට් එක හරිම ලස්සනයි. හරිම ලස්සනයි එක. ඒ වගේම මෙයාලගේ ස්ටාෆ් එක ගැන කියන්න ඕන මේ කිසිම ප්‍රොමෝෂනල් වීඩියෝ එකක් නෙවෙයි. ඇත්තටම හරිම හොඳයි. මට කියන්න කිසිම කොහොමද කියන්නේ කිසිම අඩුපාඩුවක් නැහැ. ඇත්තටම අර අපිට දෙන්න පුළුවන් ඒ කියන්නේ අපිට හොඳටම රිලැක්ස් එකේ ඉන්න පුළුවන් හොටෙල් එකක්. මේ ඉතින් ඊළඟ දවසේ උදේ මෙතන නම් මට මතක විදිහට ලයිට් දාලා තිබුණේ නැහැ. ලෑම්ප් එකක් තිබුණා. එතන ළඟ තමයි මම ඉන්නේ. ඒකින්ද වැඩි වීඩියෝ එක ක්ලියර් නැතුව ඇත්ති. ඇත්තටම මම මෙතනදි කියන්න ඕන මම ගොඩක් වෙලාවට ස්ටේ එකකට ගියොත් සාමාන්‍ය විදියටම මම උදේ නැගිටිනවා. මෙතන මම හිතන්නේ මේ වෙලාව මම හිතන්නේ උදේ 5ට විතර. මොකද කිව්වොත් අපි අර මමයි හස්බන්ඩ්යි ගොඩක් වෙලාවට ස්ටේ එකකට යන්නේ අපි කලින් ගිහිල්ලා නැති පළාතකට නැත්නම් කලින් ගිහිල්ලා නැති තැනකට. ඉතින් මම ගොඩක් වෙලාවලදී ආසයි දැන් මෙතනදිත් එහෙමයි. සන්රයිස් එක අර වෙන විදිය අපිට කියන්නේ ඒක දිහා බලාගෙන ඉන්නකොට ඒ වගේ මේ වෙලාව හරිම කාම් වෙලාවක්. ඇත්තටම මේ ටයිම් එක ස්පෙන්ඩ් කරන්න මහර මාසයි. ඉතින් ඒ වගේ වෙලාවක්. ඉතින් මෙතනදී 5ට විතර ඉතින් මම මගේ ජර්නල් එක ලියනවා. බලමු ඉස්සරහට ඔයාලට මම පෙන්නන්නම් අර මම කිව්වා වගේ මම සන්රයිස් එක කොහොමද එන්ජොයි කරේ කියලා. මෙයාලගේ හොටෙල් එකේ ඩෙක්ස් දෙකක් තියෙනවා. එකක් සන්රයිස් එකට එකක් සන්සෙට් එක එන්ජොයි කරන්න. ඉතින් මේ පූල් ඒරියා එක තියෙන්නේ සන්රයිස් එක තියෙන ඒරියා එකේ. ඉතින් සන්රයිස් එකත් එක්ක පූල් එක ඒ වතුර හරිම ලස්සනයි වීව් එක. ඔයාලට මම ඉස්සරහට පෙන්නන්නම්. ඉතින් මම මෙතනට ඇවිල්ලා ටිකක් ඒ කියන්නේ සන්රයිස් එක බලන්න ආපු වෙලාව මේ මම විතරයි හිටියේ. ඉතින් මගේ මී ටයිම් එක ස්පෙන්ඩ් කරන්න හොඳම වෙලාවක්. හරිම රිලැක්ස් හරිම කාමින් කියන වචන නෑ මං හරිම ආසයි. ඒ වගේ තැනක ඉඳන් ඒ කියන්නේ මට මාත් එක්කම පරිසරය විඳින්න පුළුවන් වෙලාවක්. ඉතින් බලමු කොහොමද සන්රයිස් එක වෙලාවට මේ වීව් එක තියෙන්නේ කියලා.
ඉතින් සන්සෙට් එක බලන්න තියෙන ඩෙක් එකට මම ආවා කොහොමද එතනට උදේට වීව් එක පේන්නේ කියලා මට බලන්න ආස හිතුණා. ඉතින් මෙන්න මේ විදිහට තමයි පේන්නේ. ඊළඟට මම ආපහු හොටෙල් එකේ එන්ට්‍රන්ස් එකට ගියා උදේ. ටිකක් ඇවිදින්න නිදහසේ කවුරුත් නැහැ. හරිම කාම්. ඔය වලට පේනවා ඇති අම්බුලුව ටවර් එක පේනවා. එතනට ගිහිල්ලා ආපහු වටේම බලද්දී හරිම ලස්සනයි. හරිම කාම්. ඒ වයිබ් එකට මම ගොඩක් ආසයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි හොටෙල් එකේ එන්ට්‍රන්ස් එක උදේට පේන්නේ. මෙයාලගේ මීල්ස් ගැන කිව්වොත් ඇත්තටම ගොඩාක් රසයි. ඒ වගේම කියන්න ඕන මෙයාලා සර්ව් කරන්නේ freshly baked, freshly cooked meals තමයි. ඒක ඔයාලට experience කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලා a la carte menu එකෙන් order කරනවා නම් අනිවාර්යෙන් මෙයාලගෙන් අහලා බලන්න portion එක කොහොමද කියන දේ. ඉතින් ඒක තමයි කියන්න ඕනේ. ඉතින් මේ අපි දෙන්න උදේ හොටෙල් එක වටේ පොඩ්ඩක් ඇවිත්තා කොහොමද කියලා බලන්න ලස්සන බලන්න. දෙන්න උදේට කෑවේ මෙන්න මේවා පෑන්කේක් තමයි අපි උදේට ඕඩර් කරේ. තමි බෝයි මෙන්න මේ විදිහට තමයි අපි දෙන්න කොෆි එක හැදුවේ. දැන් එහෙනම් වෙලාව හරි අපි දෙන්නට මෙන්න මේ ලස්සන හොටෙල් එකෙන් යන්න. ඉතින් දැන් බලමු අපි හොටෙල් එකෙන් චෙක් අවුට් වෙලා දැන් මේ කොහෙද යන්නේ කියලා. ඔයාලා හැමෝම දන්නවා අනිවාර්යයෙන්ම මේ යන්නේ අම්බුලුව ටවර් එකට. ඇත්තටම කිව්වොත් way to the tower කියලා මම දන්නේ බෝට් කීයක් හම්බුණාද කියලා. ගිහින් කොහොම හරි ආවා ඉතින්. මෙන්න මෙයාගේ hair cut එක ලස්සනයි කියලා තමයි හස්බන්ඩ් ෆොටෝ එකක් ගන්න හිතුනේ. හැබැයි ඉතින් කොහෙද අනිත් පැත්ත බලාගත්තනේ. ඉතින් guys අදට වීඩියෝ එක ඉවරයි. එහෙනම් මං ගිහින් එන්නම්. Stay safe. Bye bye.